ලංකාවේ ලක්ෂයකින් මාසයක් ඉන්න පුළුවන්ද? 2026 ඇත්ත තත්ත්වය අපි බලමු. ලංකාවේ අද කාලේ රුපියල් ලක්ෂයක පඩියක් කියන්නේ ලොකු සල්ලියක්ද? නැත්නම් ඒක සතියකින් ඉවර වෙන පොඩි ගාණක්ද? අද අපි බලමු 2026 මාර්තු මාසයේ ලංකාවේ සාමාන්‍ය පවුලකට මාසයක් ජීවත් වෙන්න ඇත්තටම කීයක් ඕනේද කියලා. මේ ගණන් හිලව දැක්කම ඔයා පුදුම වෙයි. කෑම බීම සහ අත්‍යවශ්‍ය බඩු. හාල් කිලෝ එකේ ඉඳන් එළවලු දක්වා හැමදේම මිල පෞද්ගලික මාස කිහිපයේදී ආයෙත් වෙනස් වුණා. 4 දෙනෙක් ඉන්න පවුලකට දවසකට 3 වේලටම සාමාන්‍ය කෑමක් කන්න අවම වශයෙන් රුපියල් 2000ක්වත් යනවා. ඒ කියන්නේ කෑමට විතරක් මාසෙට රුපියල් 60000ක්. ඊළඟට බිල්පත් සහ බදු. ඊළඟට ලොකුම ප්‍රශ්නය කරන්ට් බිල සහ වතුර බිල. අලුත් බදු නැත්නම් වැට් ක්‍රමයත් එක්ක කරන්ට් බිල දැනටමත් සාමාන්‍ය ගෙදරකට රුපියල් 5000ක් පයින්නවා. ඒ මදිවට ෆෝන් බිල්, ඉන්ධන, ගෑස් මේ හැමදේටම තවත් රුපියල් 15000ක්වත් අමතරව යනවා. මේ දවස්වල ගෑස්, එතකොට ඉන්ධන අපහසුතාවයේ අඩුපාඩුව නිසා ඊටත් වැඩි යන්නත් පුළුවන්. දැනටම ලක්ෂයෙන් 75000ක් ඉවර වෙලා ඉවරයි නේද? තව ඉවරද? නෑ, තවත් තියෙනවා. අමතර වේදම්, ළමයින්ගේ ඉස්කෝලේ වැඩ, බේත් සහ හදිසි වේදම් ගත්තොත් තවත් රුපියල් 15000ක් අඩුම යනවා. එතකොට ගේ දොර කුලිය, ලෝන් වාරික නැතුවම ලක්ෂයකට ගෙට් වෙනවා. එතකොට ලංකාවේ සාමාන්‍ය මිනිහෙක් ඉතුරු කරන්නේ කොහමද? ඇත්ත, රුපියල් ලක්ෂයක පඩියක් කියන්නේ අද කාලේ බොහොම අමාරුවෙන් ගැට ගහ ගන්න පුළුවන් පුංචි ගාණක්. ඔයාලගේ මාසික වියදම කීයද? මේ වියදම් පාලනය කරගන්න ඔයාලා කරන දේවල් මොනවද කියලා පහලින් කමෙන්ට් කරගන්න. හරි, අපි බලමු වියදම් පාලනය කරගන්න සුදුසුම ටිප්ස් 5ක් මොනවද කියලා. ටිප්ස් නම්බර් 1 50-30-20 රීතිය පාවිච්චි කරන්න. ඔයාලගේ ලක්ෂයේ පඩියෙන් 50000ක් අත්‍යවශ්‍ය දේවල් වලටත් 30000ක් වගේ අවශ්‍යතාවලටත් ඉතිරි 20000 අනිවාර්යයෙන්ම ඉතිරි කරන්නත් හෝ ආයෝජනය කරන්නත් වෙන් කරන්න. මේක තමයි මූලික කළමනාකරණේ රන් රීතිය. ටිප්ස් නම්බර් 2 තොග වශයෙන් බඩු මිලදී ගැනීම. බල්ක් මාකටිං. සෑම සතියකම පොඩි කඩවල් වලින් බඩු ගන්නවට වඩා මාසෙටම අවශ්‍ය හාල්, සීනි, පරිප්පු වගේ දේවල් තොග කඩයකින් හෝ ලොකු සුපර් මාකට් ඔෆර්ස් තියෙන වෙලාවක ගන්න. එතකොට මාසෙක රුපියල් 5000ක් විතර අනිවාර්යෙන් ඉතුරු කරගන්න පුළුවන්. නම්බර් 3 අනවශ්‍ය සන්නාම. බ්‍රෑන්ඩ් පස්සේ නොයාම. ලොකු බ්‍රෑන්ඩ් වල නම තිබ්බ පළියට වැඩි මිලට බඩු ගන්න යන්න එපා. ගුණාත්මක භාවයෙන් සමාන අඩු මිල දේශීය නිෂ්පාදන තෝරා ගන්න. විශේෂයෙන් පිළිසිඳුකාරක සහ සබන් වර්ගවලදී මේක ලොකු ඉතුරුවක්. අංක 4 ගෙවතු වගාව. පොඩියට හරි පටන් ගන්න. මිදුලේ පොඩි ඉඩක හෝ පෝච්චි කීපයක මිරිස්, තක්කාලි, කරපිංච වගේ දේවල් වවා ගන්න. එළවලු වලට යන වියදමේ සැලකිය යුතු ගාණක් මේ හරහා ඉතුරු වෙනවා. ඒක ඒ වගේම සෞඛ්‍ය සම්පන්න සහ ආර්ථිකයට හිතකරයි. ටිප්ස් නම්බර් 5 අපි හැමෝම අහුවෙන එක. ණය උගුල් වලින් බේරෙන්න. ක්‍රෙඩිට් කාඩ් සහ ලීසින් වාරික පස්සේ යන්න කලින් දෙපාරක් හිතන්න. හදිස්සි අවශ්‍යතාවයකට මිසක් අත්‍යවශ්‍ය නොවන සැපයුමකට ණය වෙන්න දෙපාරක් හිතන්න. පොලිය කියන්නේ වාගේ පඩියදිය කරන ලොකුම සතුරා. බඩු මිල පිරිමහ ගන්න ඔයා කරන්නේ මොනවාද? අපිව සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න.